මට විශේෂයෙන්ම කියන්න ඕන මේ හදපු 47න් 48ට මේ හදපු තොරණ පිළිගැනීමේ තොරණ ඉතින් හරිම ලස්සනට බලා ගන්න පුළුවන් මේ අර UR කියන රොටේට් වෙන විදියට ඒවට වෙනම මෝටර දාලා එතකොට එහා පැත්තෙත් එකක් තිබ්බයි වගේම මේ එතකොට මේක උදේ වෙනකන් ගොඩක් අඩු පිරිසක් උපයෝගී කරගෙන තමයි මේක හදලා තිබ්බ හරිම ලස්සනයි මට ඒක ගැන වචනයක් කියන්න ඇත්තමයි ඕන මොකද මම ඇත්තම ඒකට කිසිම උදව්වක් මට කරන්න බැරි වුණා. අපි ආව රුහුණා යුනිවර්සිටි එකට මොකද හිතෙන්නේ දවස් සතියකට පසුව සතියකට පස්සේ ටිකක් මේ පැත්තේ නිකන් කාස්ට් එකයි වගේ කාස්ට් එක වෙලා වගේ ඇත්තම ආරව්වයි හරි රස්නේ වට්ටම රස්නේ ඇත්තට මේ බොරු කියන්න ඕනේ මේ MLT එක ළඟ පොඩි මේ නිකන් අර මේ නිකන් සුෂ්ක කලාපට ගියා වගේ නිකන් අර දුබුරු පාට පසත් එක්ක ඕ අනේ ඕ නිකන් අර ලොකු ජෛව විවිධත්වයක් තියෙන මේ රුහුණ යුනිවර්සිටි අනිවාර්යයෙන් එක පැතිය දැන් මෙතනින් පොඩ්ඩක් එහාට ගියාම තෙත් කලාපේ හම්බ ඔව් අර පැත්තට ගියාම අර මේ නිකන් අර මේ වනාන්තර සහිත නිකන් සිංහරාජ වගේ ෆීලින් එකක් එනවා මේ අර පොඩ්ඩක් ඔය ෆිෂරීස් එක ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක හරියට වගේ ගියාට පස්සේ අනිකර ඔව් කෙමිස්ට්‍රි ෆිසික්ස් කෙමිස්ට්‍රි ඒ පාර මාළම ලස්සනයි පොඩ්ඩක් හවස් වෙලා වගේ යන්න ඕන අර පාරේ මාර්ම ලස්සනයි පොඩ් එහෙම තියෙනවා ආර්ට් එකේ එහෙම ආර්ට් එක ලස්සනයි ඒක එහෙම ජෛව විවිධත්වයක් නැහැ නේද තියෙනවද මම දන්නනේ එකලක බිල්ඩින් ටිකක් නම් මම දකින්න ආර්ට් එකේ ඒක ලස්සන මේ දැන් මම නම් හිතන්නේ මේ සයන්ස් එකේ තමයි මැනේජ්මන්ට් එකේ තියෙනවා මැනේජ්මන්ට් එක හොඳයි ඒකේ මේ ඔව් අර අඬකොටු ගත්තද යනවා ආව ගයිස් සතියකට පස්සේ MLT එකලකට ලෙක්චර් වල වහලා ලෙක්චර්ස් නෑ ඔය තමයි තියෙන්නේ බලමු ඉස්සරහට ගිහින් ඉතින් ගයිස් අපි MLT එකට ළඟට ගිහිල්ලා එතන පොඩ බෑග් ටික තියලා දිමුතුයි මායි ආවා රබින්ද්‍රනාත් tagore ළඟට. ඉතින් අපේ ජූනියර්ස්ලා ඉතින් 48 බැච් එක මම හිතන්නේ මේ වෙල් ටයිම් එකේ වෙද්දී අවසන් වෙලා තිබ්බා 12 මාර මතන 1 වගේ වෙලා තිබ්බා ඒක අවසන් වෙනකොට. ඉතින් එතන ගිහිල්ලා ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන රබින්ද්‍රනාත් tagore ඔඩිටෝරියම් එකේ ඉස්සරහ සහ ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ඔය බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔයාලට. ඉතින් ඔහොම තමයි තත්ත්වය. අද 48 බැච් එක අලුතෙන් එනවා. අද 48 බැච් එක අලුතෙන් එනවා. ඇවිල්ලා දැන් ඉන්නේ. මම තොරණේ වීඩියෝ එකක් ගත්ත එක දැන් අලුත් බැච් එක දැන් මේ කැම්පස් එකට ගමන් දැන් කැන්ටින් එකට යන හොදවල් කෑමට. ඔව්. කරන්නේ? අපි කැන්ටින් එකට බත් එකක් යන්නේ. පිට යනවද? යන් ඉතින් මගේ බත් එක ගෙනාවා. නෑ ඒක ඊට නෑ. ඔය පිටිපස්සේ තොරණේ පිටිපස්ස. තොරණ පිටිපස්ස තමයි. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින
දවසක පාබේදෝ අහසේ මද අල්ලන්න ආස ගමනේ පුරන් උදාක ආදරේ තුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි වෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක හන අල්ලන්න ආස ගමනේ right guys අපි දැන් දවල් ආහාරය ගත්තා අපි දිමුත් එක්ක. දිමුත් කෝච්චි යන්න හිටියේ මම කොහොමද නවත්තගත්ත බස් එක යන්න. දැන් මේ මාවත් නවත්තන මෙයාක පැතුනාමාරක් වගේ දැන් යනවා. ඉතින් මාතරි දැන් කළුතරටනේ. කෑවද? ඕ දැන් ඉතින් කවන්නේ නැහැ දැන්. දැන් අපි කෑවා දැන් ඉතින් යන්නවා. අපි නම් මෙතන වීඩියෝ එක අවසන් කරනවා. මොකක් හරි කියන්නේ දිමුත්. ආයි සති දෙකකින් හමු වෙමු. ආයි සති දෙකකින් මේ කට්ටියන්ගේ එක්සෑම් බීෂනේ එපිසෝඩ් සීරීස් එක පටන් ගන්නවා. සීරීස් එක පටන් ගන්නවා. එකකින් හමු වෙමු. එහෙනම් බයි.